දුෂාන්ත ඉන්ජිනියරින් ප්‍රයිවට් ලිමිටඩ් 1980 දෙසැම්බර් මාස 29 වන දින මාතලාන ග්‍රාමයේ උපතලද අතුකෝරලාගේ දුෂාන්ත විරාජ් තාඹුගලවන ඔහු පවුලේ වැඩිමහල් දරුවාය. ඔහු කාර්මික දැනුම් අත්වලක් සපයන්නේ 1998 වර්ෂයේ රේල්වේ ජර්මන් ටෙක් ආයතනයේ ශිෂ්‍යයෙකු වශයෙනි. තම පියාගේ මෙහෙයවීම මත වසර 3.5ක කාලයක් දුෂ්කරතා මැද්දේ ජර්මන් ටෙක් පාඨමාලාව හදාරා ඔහු 2002 වර්ෂය වන විට ජර්මන් ටෙක් කාර්මික පුහුණු පාඨමාලාව සාර්ථකව නිමා කළ ශිෂ්‍යයන් 11ක් අතරින් එක් නියෝජනයකි. එහි කිව යුතුම කරුණ නම් පුහුණු මුල් වසරක කාලය තුළදී ඔහු පාඨමාලාව අත්හැරීමට තීරණය කර තිබූ අතර එම අත්හැරීම අභිබවා පුහුණුව සාර්ථක කිරීමට උනන්දු තවත් අයෙක් සිටිනම් ඒ ඔහුගේ ආදරණීය බිරිඳයි. තම සහජ කුසලතාවය මත වෘත්තීමය ජීවිතයේ පළමු පියවර තැබූ ඔහු තම ශේෂ්ත්‍රයට අදාළ ආයතන කිහිපයකම සේවය කරේ. එම ආයතන නැවුම් මාවතකට රැගෙන යමින් පමණක් නොව තම වෘත්තීමය දැනුම ඔපමට්ටම් කරගනිමිනි. ඒ අතුරින් ඔහුගේ කැපී පෙනෙන ලක්ෂණය වූයේ ඔහු සිදු කරන සියලුම නිමැවුම් ගුණාත්මක භාවයෙන් ඉහළින්ම තබා ගැනීමයි. 2007 වර්ෂයේ මාර්තු මාස 3 වන දින දුෂාන්ත ඉන්ජිනියරින් වර්ක්ස් නමින් කුඩා වැඩපළක් ආරම්භ වනුයේ ඔහුගේ කුසලතාවය හඳුනාගත් ආයතන කිහිපයකම ඉල්ලීම මතයි. තම ශ්‍රමය වැය කරමින් ආරම්භ වූ එම කුඩා වැඩපළ දිනෙන් දින පුළුල් වූයේ තමන් සමග එකතු වන සේවක සහෝදරයන්ගෙන් බව හඳුනාගත් ඔහු මැෂින් නිර්මාණකරණයට නව පියවරක් තබන්නේ ඒ නිසාවෙනි. තම ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීම වෙනුවෙන් දිවා රෑ නොබලා කටයුතු කළ අතරතුරදී සේවක සහෝදරයන් 20 දෙනෙක් දක්වා වර්ධනය වන්නේ ඒ අතරතුරදී. ඒ අතුරින් අද වනවට ඉතිරිව ඇත්තේ එක් අයෙකි. ඔහු නමින් රුවන් තුෂාර නම් සහෝදරයා විය. එක් දිනක දුෂාන්ත ඉන්ජිනියරින් වර්ක්ස් වෙත අසුබ ලකුණක් හිමි විය. තම පාරිභෝගිකයන්ගෙන් සිදු මූල්‍යමය දුෂ්කරතා මත දුෂාන්ත ඉන්ජිනියරින් වර්ක්ස් වෙත කනකොකා හඬන්නට විය. එම හදිසි අවස්ථාවේ සහෝදර සේවකයන් දුෂාන්ත ඉන්ජිනියරින් වර්ක්ස් හැරදමා ගොස් තිබුණි. නමුත් දුෂාන්ත ඉන්ජිනියරින් වර්ක්ස් නැවත ඉහළට ඔසවා තැබීමට අදිටන් කරගත් ඔහුට තිබූ එකම ආයුධය නම් තමා උකහාගත් කාර්මික දැනුම පමණයි. එම අවස්ථාවේදී තමා ළඟින් සිටි එක් අයෙකුට තමා සතු දැනුම් සම්භාරය ලබා දෙන්නේ සෙවණැල්ලමෙන් ළඟින් සිටි අයෙකුටයි. ඔහු නමින් අදටත් ලොකු මල්ලී නම් විය තරිඳු විමුක්ති ගුණවර්ධන. ඔහු අභියෝගයේ නිමාවන තෙක් කිසිදු මුදල් ප්‍රතිලාභයකින් තොරව තම සහෝදරයෙකු මෙන් මේ වනටත් ළඟින් සිටින්නේ ඒ නිසාවෙනි. එම අසීරු අවස්ථාවේ ඔහුගේ මුවින් වචන කිහිපයක් පිටවිය. අයියේ කවුදහරි ඔයා හිටපු තැනට ආවට පස්සේ තමයි මම අයින් වෙන්නේ. එතකන් මම ඔයත් එක්ක ඉන්නවා. එතකන් මං වාව දාලා යන්නේ. ඒ හදවතට දැනුණු වචන ටිකට දුන්නු උත්තරය නම් මල්ලි උඹ යනවා නම් දැන් ඵලයන්. ඒත් මං එක්ක කට්ට කාලා මස් කෑල්ල කන්න යන වෙලාවේ යන්න ලෑස්ති වෙන්න එපා. යන වචනය කියමින් ඔහු අදහස් කළේ ඔහු කිසිසේත් ලොකු මල්ලි අත් නොහරින බවයි. ඔවුන් දෙදෙනා ගෙනා දුෂාන්ත ඉන්ජිනියරින් වර්ක්ස් 2024 මැයි මාස 27 වන දින දුෂාන්ත ඉන්ජිනියරින් ප්‍රයිවට් ලිමිටඩ් නමින් ඉදිරියට ආවේ ඒ නිසාවෙනි. අද දින වන විට සේවක සහෝදරයින් 50ක් ආයතනයේ සේවය කරන අතර අතින් නවීන යන්ත්‍රෝස්සේ නිෂ්පාදනය කිරීමට ඔවුන් සෑම දිනකටම හැකිවීම එහි දියුණුවේ එක් සන්ධිස්ථානයකි. දිවයින පුරා පැය 24ක සේවාව සැපීම පාරිභෝගික ප්‍රජාවකේ ප්‍රශංසනීය කරුණක් බව වටහාගත් ඔහු ආයතනය නිර්මාණය කරන සියලුම නිපැවුම් සඳහා පාරිභෝගික නිෂ්පාදනයන් අඩපණ නොවීමේ වගකීම ලබා දෙන්නේ ඒ නිසාවෙනි.
දුෂාන්ත ඉංජිනේරින් ආයතනයේ දියුණුව ආයතනයේ පමණක් නොව සේවක සහෝදරයන්ගේ මෙන්ම ශ්‍රී ලාංකීය නිෂ්පාදකයන්ගේ දියුණුවේ කොටස්කරුවෙකු වන බව නොවනුමානයි. ස්තුතියි. දුෂාන්ත ඉංජිනේරින් ප්‍රයිවට් ලිමිටඩ්.